රජතුමාටනේ. තමුන්ටත් ඒකෙන් භාගයක් වෙනවා. ඔකටද කවුරුවන් නිසා කසපාර 500ක් ගන්න තමුන් ඉදිරිපත් වෙන්නේ? අනේ මහරජතුමා. කපටියෙකුගේ කපටි කමකට කිසි දඬුවමක් ලැබෙනවා. ඒ බර අපිටත් උස්සන් වුණා කියලා හිතට දුකක් නැහැ. රටේ හෙට දවසකට ඒකෙන් අපට උදා වේවිනේ. මට බොහෝම සන්තෝෂයි ගමනාලගේ දානෝෂ්ඨ ප්‍රඥාව. වෙන කාටද අපේ මේ පුරෝහිතතුමාටත් නෑනේ වගේ ඥානය? අවසරයි රජතුමනි. මට තේරුන්නේ නැතුවාට ඔබ වහන්සේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා කිව්වේ. ස්ථානෝචිත ප්‍රඥාව කියා. නනන දුතු නුවර. අනුන්ට ලැබෙන්න තියෙන දෙයකින් කප්පම් ලබා ගන්න තරම් කපටි වෑමක ගමරාල පෙන්වා දුන්නයිරු. ඒ වගේම ඒ වාර්ත කළ දොරටු පාලයා ගැන පැමිණිලි නොකර ඔහුට ලබා දීපු නිසි දඬුවම තමයි ගමරාලේ ලබා දුන්නේ. ආනදී අදතුමනි ගමරාලගේ පොරොන්දුවේ ඇටියට දොරටු පාලයාට ලැබිය යුතු කසපාර 500 මොහොර ලබා දෙන්න. ඉතිරි කසපාර 500 වෙනුවට මසුරන් 2000ක්ම ගමරාට ලබා දෙන්න සමාන කරනවා. සේරජ්ජුවනි. අවසර මහරජතුමනි. රජතුමනි මට යාමට අවසරයි. හොඳයි. ඔබට යාමට පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න. මම කැමති නෑ වංචාව.
කොන්දේ කොහෙන්ද ගත්තේ? හොඳම නළුවනේ. හොඳම නළුවනේ සර්. ආ මෙයා. මේ මොකක්ද තව එහෙ ගියා. ඔව් සර්. එකක නෙමෙයි ක්ලාස් කරලා ටීචර්ටත් එක්ක කරේ. ටීචර්ටත් එන්න. මේස පුරවලා ඉන්නේ.